නමස්කාර වේවා බුදුරුවනට සෑමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සෑමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට අපි මාතෘකා කරගත්තේ ඊටමත් වටිනා කාරණාවක්. ඒ තමයි ඔබගේ ජීවිතේ යම් තැනක අසාර්ථකත්වයක් තියෙනවා නම්, ඒ වගේම ඔබගේ ජීවිතේ යම් තැනක අවුල් වීමක් තියෙනවා නම්, ඒකේ පිටිපස්සේ තියෙන භයානක දෙයක් ඔබ තවම හඳුනාගෙන නැතුව ඇති. ඒ තමයි ඔබ කියපු වචනයක් ඔබගේ ජීවිතේ හරහට ඉඳලා ඇති. අද අපි ඒක විස්තර කරනවා. ජීවිත අවුල් කරන, ජීවිතය අසාර්ථක කරන, තමන් පිට කරන වචන. මේක ඉගෙන ගත්තොත් ඔබගේ ජීවිතේ ලොකු දියුණුවක් කරා, ඒ වගේම ඔබගේ ජීවිතේ ගොඩාක් ආරක්ෂා කරගන්න පුළුවන්. අද මේ දහම් පරයය ඉගෙන ගත්තොත් මේ දහම් කරුණ ඉගෙනගෙන එහි හික්මුනොත් කෙනෙක් තමන්ගේ ජීවිතේ වරද්දා ගන්න නැතුව හික්මුනොත් එයාගේ ජීවිතේට වෙන්න තිබ්බ ගොඩාක් අනතුරු එයින් නැති වෙනවා. ඔබ දන්නේ නැති වුණාට ඔබගේ ජීවිතේ ගොඩාක් අවුල් පිටිපස්සේ, අසාර්ථක වීම පිටිපස්සේ, බිඳ වැටීම් පිටිපස්සේ ඔබ පාවිච්චි කරන වචන තිබිලා තියෙනවා. ඒක කොහොමද වෙන්නේ කියලා අද අපි ඉගෙන ගනිමු. පින්වත්නි, ලෞතර අපගේ සම්මා සම්බුදු තථාගත අරහත් බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්මයේ වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාලා මනුස්ස ජීවිතයක් ලැබීම ඉතාමත් දුර්ලභ බව. එතකොට ඇසකම් පේන ජීවිතයක් ලැබෙන එක, ඒ කියන්නේ ඉන්ද්‍රියන් හොඳට පිහිටලා තියෙන එක දුර්ලභයි. ඊළඟට ඊටත් වඩා අතිශයින් දුර්ලභ දේ තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ ඇහෙන තැනක ඉන්න එක. ඒ ධර්මයේ ඇහෙන එක, කල්යාණ මිත්‍රයෝ සේවනය කරන්න ලැබෙන එක, බණපදයක් ශ්‍රවණට ඇහෙන දේ ඊටමත් දුර්ලභ දෙයක්. මිනිසෙක් වෙලා ඉපදුනාට පස්සේ මිනිස්සු දැනගෙන හෝ නොදැනගෙන හොඳ දේවලුත් කරනවා, නරක දේවලුත් කරනවා. නමුත් කල යුත්තේ හොඳ දේවල්. පින් කරන්නට ඕන. ඒ වගේම තමන්ගේ ජීවිතයේ තියෙන දුර්ගුණ දුරු කරන්න ඕන. අද මේ කියලා දෙන්නේ මේ ජීවිතේ වනසන විශාල දුර්ගුණයක්. ඒ තමයි මේ කට ඉස්සර කර ගැනීම සහ වැඩි උඩ පැනීම නිසා වෙන හානිය ගැන. බුද්ධ කාලයේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට, ඒ උතුම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට නින්දා කරවපු භික්ෂුවක් හිටියා කෝකාලික කියලා. කෝකාලික නැසුනේ කට නිසා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් යට වෙලා සාරිපුත්ත මොග්ගල්ලාන මහෝත්තමයන් වහන්සේලාගෙන හිත දූෂ්‍ය කරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිලා
සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලාට චෝදනා කළා මේ සාරිපුත්ත මොග්ගල්ලාන පාපී ආසාවෙන් යුක්තයි මේ කියලා දොස් නැගුවා. ඉතින් බුදුරජාණන් තුන් විටක් කිව්වා වදාලා කෝකාලික එසේ කියන්න එපා. ඒ දෙදෙනා බොහොම සුපේසල ශික්ෂාකාමී භික්ෂුන් කියලා. නමුත් කෝකාලිකේ කැහුවේ නෑ. තමන්ගේ කට නිසාම ආර්ය උපවාද නම් වූ මහ භයානක පාපේ කරගෙන මෙයා කුටියට ගියා. බුදුරජාණන් වහන්සේගේ මේ දැක්මෙන් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට මැසසින් පෙනෙන ඒ මායිමින් එයා ඉවත් වෙලා කුටියට ගිය ගමන් ශරීරයේ බිබිලි දාලා මහ රෝගයක් හටගත්තා. කෝකාලික ආර්ය උපවාද කරගත්තා සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන්ට නින්දා කළා කියලා ඒ රාවයේ පැතිරිලා ගියා අකනිටා බ්‍රහ්ම ලෝකෙ දක්වා එක මොහොතේ. පින්වතුනි උතුම් කෙනෙකුට කවුරු හරි ගරහනකොට ඒක නොපෙනෙන ලෝකෙට දැනෙනවා. ඉතින් මේ කෝකාලික මහානකලේ තුදු කියලා භික්ෂුන් වහන්සේ නම. ඒ භික්ෂුන් වහන්සේ අනාගාමීව කලුරිය කළා. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ තුදු කියන මහා බ්‍රහ්මයා වෙලා ඉපදුනා. මේ බ්‍රහ්මයාට අහන්න ලැබිලා කලින් ජීවිතේ තමන්ගේ ශිෂ්‍යෙක් නිසා බ්‍රහ්ම ලෝකෙන් අතුරුදහන් වෙලා ඔහුගේ කුටියේ පහළ වුණා. කුටියේ පහළ වෙනකොට එයාගේ ශරීරේ අබෑට පමණට ඇතු වුණ ගෙඩි කඩලට ප්‍රමාණයට නෙල්ලි ගෙඩි ප්‍රමාණයට ඊළඟට වෙරළු ගෙඩි ප්‍රමාණයට බෙලි ගෙඩි තරමට ඇඟේ ගෙඩි හටගෙන පුපුරලා සැරව ගලනවා. නැගිට ගන්න බෑ ඇඳේ පෙරලි ඉනවා. අබ්‍රහ්මයා අහසේ පහළ වෙලා කිව්වා කෝකාලික වචනේ කටවරද්දාගත්ත නිසා යොමු උනේ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන්ගෙන් සමාව ගන්න කියලා. එවෝ ඔහි කවුද? ඊට මම තුදු කියන බ්‍රහ්මයා. මේ ඔහේ බ්‍රහ්ම ලෝකේ අනාගාම වෙලා බ්‍රහ්ම ලෝකේ ගියා කියලා භාග්‍යවතුන් වහන්සේ කීවා. බ්‍රහ්මයන්ට අනාගාමියයිට කියන්නේ නෑ ආගාමී ආපහු මේ ලෝකෙට එන්නේ නැහැ කියලා. ඔහි මොකටද මේ ආවේ මෙහෙට? දැන් පිහිට වෙන්න ආපු එක්කෙනාටත් කොහොමද කට ඉස්සර කරගත්ත හැටි? ඊට පස්සේ මේ තුදු බ්‍රහ්මයා කියනවා මේ අසත්පුරුෂයා කටේ කෙටීරියක් තියාගෙන තමයි උපදින්නේ කියලා අතුරුදහන් වෙලා ගියා. කටේ කෙටීරියක් කියන්නේ ඕනම එකට කොටනවා. ඕනම එකට කොටනවා. හිත පැරෙන වචන කියනවා. උතුම් ආයත ගරහනවා. ඊළඟ කට ඉස්සර කරගන්නවා. එතකොට අද අපි මේ ධර්ම දේශනාවෙන් ආර්ය උපවාද පමණක් නෙවෙයි යම් වැඩක් කරන්න කලින් කියන්න ගිහිල්ලා නැහැටි මේ අද ධර්ම දේශනාවෙන් ඉගෙන ගන්නවා. බුදුරජාණන් වහන්සේ කෝකාලික ගැන වදාළා කෝකාලික කට නිසා නැසුනේ මේ ජීවිතේ නෙවෙයි කලින් ජීවිතයක නැසිලා තියෙනවා කියලා. අර කොක්කු දෙන්නේ ලීයක ඉබ්බෙක් මේ තියාගෙන රහසින් යන කතාවක් තියෙනවා අහලා ඇති. කොක්කු දෙන්නේ මේ වතුර නැති විලකින් වතුර තියෙන විලකට අර ඉබ්බෙක් අරගෙන යනවා කෝටුවක් අරන් ඒ කෝටුවේ දෙපැත්තෙන් කොක්කු දෙන්න මේ උස්සගෙන යනවා. දැන් ඉබ්බා මැදින් කට හයියෙන් හපාගෙන යනවා කෝටුව. ඉතින් ඉස්සෙල්ලා පොරොන්දුවක් ගත්තා කිසිම විදිහකින් කට අරින්න එපා කියලා. ඊට පස්සේ දැන් ඔන්න අහසින් දැන් යනකොට කොල්ලු ටික ශ්‍රී කර ඉන්නවා. ඉඳලා රහත් දිහා බලනකොට කොක්කු දෙන්නේ කිබ්බෙක් කරන් යනවා අහසින්. ඊට පස්සේ පොඩි එන්කෝ අඩිය අප්පා බලාපල්ලා මේ ඉබ්බෙක් අහසින් යනවනේ. මෝට ගිය කලදසාව කියලා කොල්ලෝ විසිල් ගහනවා කුඩි ගහනවා කෑ ගහනවා. ඊළඟ තොපිට තියෙන රුද්දාව මොකද්ද කියලා කියන්නේ ඉබ්බා කට ඇරපු ගමන් එතන කට නිසා නැතුණා. එහෙනම් මාළුව වුණත් නැසින්නේ කට නිසා.
මේ හොඳ කතාවක් අද බුදුරජාණන් වහන්සේ වදාලා ඔය කෝකාලික කට නිසා නැහුනේ ඒක කට ඉස්සර කරගෙන මේ නැහෙන එක සසර පුරුද්දක් ඔය කෝකාලිකයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ අතීත සිදුවීම දේශනා කළා. ඒ තමයි බරණැස් නුවර බ්‍රහ්මදත් මේ විස්තරේ තියෙන තක්කාරි ජාතකේ. අපේ ජීවිතේට ගොඩෝක් දේවල් ගන්න තියෙනවා. හැම කෙනාගේ ජීවිතේට ගන්න දේවල් මේ දේශනාව තුළ තියෙනවා. ඒ නිසා තමයි අද මේ ධර්ම දේශනාවට මේ කාරණාව මාතෘකා කළේ. බුදුරජාණන් වහන්සේ වදාලා අතීතේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ පුරෝහිතෙක් හිටියා. මේ පුරෝහිතයාට කුදු ගැහිලා දත් ඉස්සරහට ආපු බමුණෙක් තමයි පුරෝහිතයා. ඊට පස්සේ මේ පුරෝහිතේ බමුණාට දරුවෝ නැහැ. බවලතෙක් කියනවා මේ බවලතා තවත් බමුණෙක් එක්ක මෙයා රාජසේවයට ගිය අතරේ තව බමුණෙක් එක්ක එකතු වෙලා අනාචාරයේ හැසිරෙනවා. ඉතින් මේ පුරෝහිත බමුණාට ආරංචි වෙලා කීප විතාක් මේකට අවවාද කළා. මේ ස්ත්‍රිය නෑ මේක නතර කරේ. ඒ බලන්න මේ ස්වභාවය ඒ අනාචාරයේ හැසිරෙන්න මේ ස්ත්‍රිය හොයාගෙන තිබ්බ බමුණත් දත් ඉස්සරහට ආපු කුදු ගැහිච්ච මේ මිනිසයා වගේම එකෙක් තමයි හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් පුරෝහිත බමුණ දහාතී කල්පනා කරනවා පාඩමක් කොහොමද උගන්වන්නේ කියලා. තමන්ගේ අතින් මරන්නත් බෑ. හොඳයි මේ මම මේක කොහොම හරි මරවනවා කියලා දවසක් රාජ්‍ය සේවයට පුරෝහිතයා යනවා. පුරෝහිතයා ගිහිල්ලා රජතුමාට කිව්වා රජතුමනි බලන්න අපේ පොඩි දෝෂයකින් මහ විශාල නස්පැත්තියක් වෙන්න යන්නේ. මොකද්ද පුරෝහිතය? රජතුමනි නැගෙනහිර දොරටුවේ දොර, ඒ කියන්නේ ප්‍රධාන නැගෙනහිර මේ ආරක්ෂක පවුරේ රජමාලිගාවට ඇතුල් වෙන ආරක්ෂක පවුරේ නැගෙනහිර දොරටුවේ විශාල වාස්තු දෝෂයක් තියෙනවා. ඒක හැදුවේ නැත්තම් මේ රට දියුණු කරන්න බෑ. ඔබතුමාට දියුණුව මෙතනින් එහාට යන්නත් බෑ. විශාල නස්පැත්තියකුත් පේනවා කිව්වා ශාස්ත්‍රානුකූලව. ඉතින් පුරෝහිතේ තවත් අහවල් එක්කටද බලාගෙන ඉන්නේ මේක හදන්න කිව්වා. ඉතින් මෙයා ගණන් කරලා කිව්වා රජතුමනි මේකට හොඳම නැකතක් හෙට එනවා. එතකොට හෙට එන නැකතේ මම හරියටම නැකතේ වෙලාව රජතුමාට දැනුම් දෙන්න. එන නැකතට ওই දොරටුව ගලවලා අලුත් දොරටුවක් මේ හිටවන්නට ඕන. හැබැයි ඒ දොරටුව හිටවනකොට මේ නගර ආරක්ෂක අමනුෂ්‍යයන්ට බිල්ලක් දෙන්න ඕන. ශාස්ත්‍රානුකූලව මේ අතිශයින් අමනුෂ්‍යයන් සතුටටපත් වෙලා ඒ දොරටුව ආරක්ෂා කරන්නේ මව්පිය දෙපාර්ශ්වයෙන් පිරිසිදු බමුණේ කොන්ද කුදු ගහිච්ච දත් ඉස්සරහට ආපු බමුණේ බිල්ලට දෙන්න ඕන කියනවා. දැන් මෙයාගේ හිතේ තියෙන දොරටුවේ වාස්තු දෝෂෙ නෙමෙයි. උන්දලයි ගෙදර වාස්තු දෝෂේ තමයි මේ හිතට ආවේ. ඊට පස්සේ රජතුමා කිව්වා වහම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වෙලාවෙම නැගෙනහිර දොරටුව කඩන්න පිරිසක් යවුවයි අර තියෙන දොර අයින් කරන්න බෑ. අලුත් දොරටු හදන්න පිරිස යවුවා. දැන් ගයක් එළි වෙනකල් නිින්දක් නැහැ. ඔක්කොම ටික ඒ කටයුතු කරනවා. ඊට පස්සේ දැන් හරි සන්තෝසයි. හවස් යාමේ පුරෝහිත බමුණා ගෙදරට ගියා. හරි සතුටුයි. ඒතර බැමිණිය බැලුවා මේ මොන්දගේ මුඛය මේ 아무තු සතුටක් කියලා. ඊට පස්සේ උඹගේ නැතිලි ඉවරයි. හෙටින් පස්සේ උඹගේ නැතිලි ඉවරයි. ඊට පස්සේ ඇහුවා මොකක්ද ඒ කියලා. හෙට මම පෙන්නන්නම් කොහොම මේ පුරෝහිතයාගේ තියෙන මේ බලය.
අර මේ උඹ මේ රහසේ අනාචාරයේ හැසිරෙන්නේ ඒ බමුණ හිට බිල්ලට තියලා නැගින දොරටුව හිටවනවා. රජතුමාට මම කියලා ආවේ මේ කුදු ගැහිච්ච දත් ඉස්සරහට ආපු බමුණෙන් හිට බිල්ලට දෙන්න ඕන කියලා. උඹගේ කා තමයි කියවරන්. එතකොට දැන් මොකද උනේ? කට ඉස්සර වුණා. ආරේ ස්ත්‍රිය රාත්‍රියේ හසුණක් යවුවා. මේ දත් ඉස්සරහට ආපු කොන්ද කුදු වෙච්ච බමුණේ හිට බිල්ලට දෙන්න හදනවා. උඹත් මේ රටින් ජීවිතේ කැමති නම් මේ නගරෙන් පලා මේ නගරෙන් යන්න. ඒ වගේම මේ තව ඒ වගේ අය ඉන්නවනම් එයාට පණිවිඩය දීලාගෙනම ඵලයන් කිව්වා. දැන් බමුණ මොකවත් දන්නේ. අර හොර බමුණත් පැනලා ගියා. ඒ ප්‍රදේශේ කටින් කටට ගියා. හෙට දවසේ දත් ඉස්සරහට ආපු කුදු ගහිච්ච බමුණේ බිල්ලට දෙනවා කියලා. ආහුව ගාලා ගියා. පහවදා උදේ දොරටු ඔක්කොම හදලා ඉවරයි. නැගෙනහිර දොරටුව කඩලා තියෙන්නේ. ඉතින් අලුත් දොරටුව හයි කරන්න තියෙන. දැන් බමුණා කිව්වේ දැන් ඉක්මන් කළේ අදටම දා ගන්න ඕන කියලා ආයෙ නැකතක් ලීසියෙන් එන්නේ නැහැ කියලා. ඊට පස්සේ දැන් ඔන්න උදේ රජුරුව මුණ ගිහිලා ඔක්කොම කටයුතු හරිද කියලා බලලා බිල්ලට දෙන එකකෝ. ඊට පස්සේ පුරোহিත කිව්වා අහවල් තැන ඉන්නවා කොන්ද කුදු ගහිච්ච දත් ඉස්සරහට ආපු බමුණේ. ඊට පස්සේ රාජපුරුෂයෝ යනවද නැහැ. ඇවිල්ලා කිව්වා ස්වාමීනි නෑ. එහෙනම් හොයාපල්ලා කිව්වා. මුළු නගරේම හිව්වා නෑ. එහෙමනම් දත් ඉස්සරහට ආපු වෙන බමුණෙක් හොයපල්ලා කිව්වා. හවස් වෙනකල් දවල් වෙනකල් හොයලා ඇවිල්ලා කිව්වා රජතුමනි නෑ. දත් ඉස්සරහට ආපු කොන්ද කුදු ගහිච්ච එකම බමුණයි ඉන්නේ පුරোহিතය විතරයි කිව්වා. ඊට පස්සේ මොකද? අනුන්ට කප්පු වලේ තමන් වැටුණා කියන උපහැරණේ තමන්මනේ දැන් මේ වැටෙන්නේ. රජතුමා කිව්වා එහෙම බෑ. ඊට පස්සේ අනිත් ඇමතිවරු කිව්වා රජතුමනි ඔය පුරোহিතයා මේ දැන් පුරোহিතයාගේ වචනෙන් අපි නැගෙනහිර දොරටුව කැඩුවා. පුරোহিතයාම කිව්වා ආයේ ළඟදී නැකතක් එන්නේ නැහැ කියලා. රජතුමනි දොරකුත් නැතුව මේ ආරක්ෂක ප්‍රාකාරයේ දොරටුව කල්ලා තියෙනකොට අනිත් මේ සතුරු අපිව ආක්‍රමණය කරනවානේ කිව්වා. මේ මුළු රටම නැසෙන්නනේ යන්නේ කිව්වා. ඔය පුරোহিතයාට තක්කාරී කියලා ශිෂ්‍යෙක් ඉන්නවා. හරි දක්ෂයි. ඒ තමයි අපේ මහා බෝධිසත්වෝ. හරි දක්ෂයි. ඒ නිසා ඔහු පුරোহিත කමේ තියලා ඔහු ලවා යාග කරවලා මේ බමුණ බිල්ලට දෙමු කියලා. මොකද අපිට පුරোহিතයෙකුට විකල්පයක් තියෙනවා. තව කෙනෙක් ඉන්නවනේ. නමුත් මේ දොරටුව කඩලානේ. කියලා ඉතින් රජතුමා කිව්වා එහෙනම් එහෙම හරි කරපල්ලා කියලා. ඉක්මනට තක්කාරී ශිෂ්‍ය බ්‍රාහ්මණයෙක් ගෙනල්ලා පුරোহিත තනතුරේ පිහිටවලා අර පුරোহিතයා සුදු රෙදි වලින් ඔතලා අරන් ගියා බිල්ලට දෙන්න. ඊට පස්සේ දොරටුව තියෙන තැන් දෙකේ ලොකු අලවල් දෙකක් හරවලා වට තිර වලින් ඇද්දා. කාටවත් පේන්නේ නැති වෙන්න තිර වලින් ඇදලා අර බමුණ ඇතුළට අරන් ගියා. ඊට පස්සේ රජතුමාට තක්කාරි බ්‍රාහ්මණයෙක් කිව්වා අපි එහෙනම් යාග කිරීම පටන් ගන්නවා කියලා. ඉතින් අනිත් බමුණ වටේට යාග කිරීම කරනවා. ඒ ඇස්සේ මෙතන වටිනාම දේ තමයි ගුරුවරයාට ඒ ශිෂ්‍යයා අවවාද කරන හැටි. තක්කාරි. ඊට පස්සේ ඒ ගුරුවරයාම කියනවා දැන් කරගන්න දෙයක් නැහැ. ශිෂ්‍යයාට කියනවා මේ තක්කාරි මමම නැසුනේ මගේ කට නිසා. හරියට රාත්‍රී කාලේ ගෙම්බු කෑ ගැහුවා වගේ කියනවා. රාත්‍රී කාලේ ගෙම්බු කෑ ගැහුවට පස්සේ ඒ හඬට තමයි සර්පයෝ ගෙම්බු ඉන්න තැන හොයාගෙන එන්නේ. ඒ නිසා තමන්ගේ විනාශය, තමන්ගේ මරණය තමන්ම කැඳෙව්වා කට ඉස්සර කරගත්ත නිසා. ඉතින් ඒ නිසා මේ මම දැන් අද මරණයට බිල්ලට මම යමු වුණා මගේ කට ඉස්සර කරගත්තා. යමක් කරන්න කලින් කියන එකේ තියෙන
විපාක. වැඩිපුර කතා කරන්න ගියාට පස්සේ තමයි මේ විනාශය ආවේ. මේ ලෝකේ ගොඩාක් මිනිස්සු නැසෙනවා වෙනසෙනවා වැඩිපුර කතා කරන්න ගිහලා. ගොඩාක් මිනිස්සුන්ගේ හොර අහු වෙනවා වැඩිපුර කතා කරන්න ගිහලා. ඊට පස්සේ කියනවා මේ දැන් පුරෝහිත තක්කාරි බ්‍රාහ්මණයා කියනවා ගුරුවරයාට ආචාර්යනි ඔබම තමයි මේ වැරද්ද කරගත්තේ. කියනවා පමණ ඉක්මවා කතා කරන්න ගියාට පස්සේ මිනිස්සු කිරි විලංගු වැටෙනවා. හිංසා පීඩාවටපත් වෙනවා. ඊළඟට දැන් වැඩි ඕනේ ඔබට පවා මේ විනාශය සිද්ධ වුණේ මේ පමණ ඉක්මවා කතා කරන්න ගිය නිසා, කට නිසා. ඒ නිසා ශෝක වැළපීම් වලට පැමිණිලා මේ වලවල් වලට වැටිලා මේ විදිහට පස් වලින් යට වෙලා අපහාස නිന്ദා අපහාස විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා කියනවා ආචාර්යනි මේ වචනේ රැකගන්න බැරි වීම මහා විනාශයකට මුලයි කියලා කියනවා. හැම දෙයකටම පින්වතුනි කතා කළ යුතු නැහැ. ඒක තමයි හරියම දේ. දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතවල ගන්නකොට හැම දෙයකටම කතා කරන්න ගිහිල්ලා තමයි විනාශය පැමිණෙන්නේ. හැම දෙයකටම කතා කළ යුතු නැහැ. කියනවා තක්කාරි බ්‍රාහ්මණයා මේ ආචාර්යවරුනි ඉස්සර වෙච්ච දෙයක් කියන්න. ඒත් දැන් ඉතින් මේ ඇතුලේ අර මේ වටතිර ඇදලා ඇතුලේ දැන් කතාව මේ දැන් බිල්ලට දෙන්න ඕන මේ ගුරුවරයා. නමුත් දැන් ඇතුලේ කතාව දැන් අනිත් වටේ කට්ටිය වටේම හිතන්නේ මේ යාග කරනවා කියලා. මන්ත්‍ර ජප කරනවා කියලා. ඊට පස්සේ කිව්වා ඉස්සර වෙච්ච දෙයක් කියන්න. ඒ කාලේ කියලා බරණැස හිටියා එක්තරා ගණිකාවක්. එයාට සොහිරෙක් හිටියා තුන්ඩිල කියලා. මෙයා සූදු ගෙලිනවා තුන්ඩිල. කාලි ගණිකා වෘත්තිය දෙනවා. ඊට පස්සේ මේ රටේ ඉන්නවා සිටු පුත්‍රේ. ওই සිටු පුත්‍රයා හැමදාම කහවණු 1000ක් කරන් අර ගණිකාව ඉන්න ඒ ගණිකා මණ්ඩපෙට එනවා. දවසක් අර තුන්ඩිල අර කාලිගේ සහෝදරයා සූදු කෙලින්න ගිහිල්ලා මොකද උනේ සූදුවට පෙරදිලා අවසානයේ ළඟ තිබ්බ පැදුරක් අරගෙන පැදුර ඉනේ ගැට ගහගෙන අර තමන්ගේ ඇඳගෙන හිටපු ඇඳුම් ටික මේ තියලා සූදු කෙලියන්නේ. ඒකෙමුත් පෙරදිලා පැදුරක් ඉනේ ඔතාගෙන දැන් අර මේ කාලේ ඉන්න තැනට ආවා ගණිකා මණ්ඩපෙට. ඊට පස්සේ ඇවිල්ලා කිව්වා මේ මට දියම් මොනවට ඇඳ ගන්න. ඊට කාලි සැර කරලා කිව්වා දෙන්නේ නැහැ. උඹ ඵලයෙන් යන්න මෙහෙ එන්න එපා. කියලා මෙයාව බැහැර කළා. දාසියන් කිව්වා මේක හැදෙන මිනිහෙක් නෙමෙයි. වයින් ගහලා දාපන් එළියට කියලා. තමන්ගේ සහෝදරයාටම දැන් මේ කිව්වේ. ඊට පස්සේ අර දාසියෝ ටික ඇවිල්ලා වයින් ගහලා මෙයාව එළියට දැම්මා. මෙයා අඬ දොරටුවේ ඉන්නකොට අර හැමදාම එන සිටු පුත්‍රයා එනවා. ඇවිල්ලා ඇහුවා මොකද කියලා. මේ බලපන් මට ගහලා පැන්නවනේ කිව්වා. මම පොඩ්ඩක් ඉඳපන් මම ඔබට උදව්වක් කරන්න. කියලා ගිහිල්ලා අරයා කාලට කිව්වා මේ අර මනුස්සයාට අඳින්න වස්ත්‍රයක් දෙන්න. ඊට පස්සේ එහෙම මට එහෙම අමාරුවක් නැහැ කිව්වා. ඊට පස්සේ ඔහෙට අමාරුවක් තියෙනවා නම් ඔහෙ දෙනවා කිව්වා. ඒකට ඒ ගණිකා මණ්ඩපයේ තියෙන චාරිත්‍රය තමයි ඇතුළට වෙනම ඇඳුමක් එයාලා ඇඳුමක් දෙනවා. ඒකට තමන් ඇඳගෙන ආපු ඇඳුම් වෙනම තැනක තියන්න ඕන. ඒකට තමන් එහින් ඇඳුමක් දෙනවා. ඊටකොට ආපහු යනකොට අර ඇඳුම ඇඳගෙන යන්න ඕන. ඊට මෙයාට දැන් ඇතුලෙන් ඇඳුමක් ලැබෙන නිසා මේ කුමාරයා සිටු කුමාරයා ඇඳගෙන ආපු ටික අරයට දුන්නා ඔය ඇඳගෙන යන්න කියලා. අර දැන් තුන්ඩිල මේක ඇඳගෙන ගියා. දැන් අර සිටු පුත්‍රයා අර ගණිකා මණ්ඩපෙන් එළියට යනකොට අර කට්ටිය කිව්වා තියන් අපේ ඇඳුම තියන්න. දැන් මොකද උනේ?
මෙයාට නිර්වතින් යන්න සිද්ධ වෙනවා. ප්‍රශ්නේ තමයි අනිත් අයගේ දෙයකට කට දාන්න යෑම. අනුන්ගේ දේවල් අනුන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ඒවත් තියෙනවා, බැරි ඒවත් තියෙනවා. දැන් අපිට තියෙන කරුණාව කියලා හිතලා හැම ප්‍රශ්නයකටම කතා කරනවානේ. හැම ප්‍රශ්නයක්ම කතා කරනවා, හැම ප්‍රශ්නයක්ම අහනවා. දැන් මොකක්ද උනේ එතන? ඇඳගෙන හිටපු වස්ත්‍රෙත් නැති වුණා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ කිව්වා මේ එයා වැළපි කියනවා කියනවා වස්ත්‍ර යුගල පහර මගේ ඇඳුනොත් නැති වුණා කට නිසා. අනේ මට වෙච්ච නැස්පැත්තිය කියාගෙන කියන ඒ සිටු කුමාරයා ගියේ අර තක්කාරි බ්‍රාහ්මණය කියන ආචාර්යනේ ඔහෙට සිද්ධ වුණේ ඉතින් ඒවා එක තමයි කට නිසාම බිල්ලකට එන්න ඕනානේ කිව්වා. ඊට පස්සේ කියනවා තව සිද්ධියක් කියන්නම්. ඒ තමයි අතීතයේ එළුව දෙන්නේ මේ අර අන් දෙකෙන් ඇන ගන්නවා. දැන් එළුව දෙන්නේ සටන් කරනවා අන් දෙකෙන් ඇනගෙන ඈතට ගිහිල්ලා දුවගෙන ඇවිල්ලා ඔලු දෙක හප්ප ගන්නවා. මොකද මේ දෙන්න ඇන ගන්නවා. කෑරලි කෑග ගහ කියනවා එපා රණ්ඩු වෙන්න කියලා. දැන් අරහෙත් යනවා මෙහෙත් යනවා. දැන් එළුව දෙන්න මේක අහන්නේ නැහැ. ඊට පස්සේ කෑරලා කිව්වා මගේ ජීවිතේ දැන් ජීවිතේත් පරාණියත් අතර මේ කියන්නේ මරණයත් ජීවිතයත් අතර මම මේ කතාවක් කියන්නේ තමයි මේ මන් දැන් මැදට එනවා උඹලා දෙන්න ඔය මේ සටන් කිරීම නතර කරගනින්නලා කියලා අර එළුව දෙන්න ඔළුව හප්ප ගන්න එක මැදට ගියා අර කෑරලා. මොකද උනේ? අර ඔළු දෙකට චප්ප වෙලා ඇඳරිලා ගියා. මොකක් නිසාද මේ වුනේ? අනුන්ගේ දේවල් වලට කට දාන්න යනවා. ඒ කියන්නේ දැන් මේ භාග්‍යතුන් වහන්සේනේ මේ ජාතක කතා විස්තර කරන්නේ. ඒතර මේ වගේ අපිට ආදර්ශ ගැනීම පිණිසනේ මේක තියෙන්නේ. ඒ තමයි සමහර අයගේ අරුබුද තියෙන ඒවා සමගි කරන්න බෑ. සමහරට ඒවා සමගි කරන්න යන අය වැරදිකාර වෙනවා අවසානයේ. ඒ නිසා අපි සමහර ප්‍රශ්න කතා කරද්දී මේ ප්‍රශ්නෙට මම කතා කරන එක හොඳද කියලා බලන්න වෙනවා. මේ බණ ටිකවත් අහලා හේතුව ආපස්සට බලන ජීවිතය. අපේ ජීවිතේ තියෙන ඕන තරම් සමහර ප්‍රශ්න සමීකරණ කියලා වැරද්ද අපි පිට පැටවෙනවා. ඔයාලගෙත් ඇති ගම්වල ඔයාලා ජීවත් වෙන පරිසරයේ සමහර ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා අවසානයේ ප්‍රශ්නේ ඔයාලගේ පිට පැටවෙනවා. එළුව දෙන්නගේ සටන මැදට කෑරලා පැනලා කෑරලා චප්ප වෙලා ගියා. ඊට පස්සේ මේ විදිහට විස්තර කරලා දේශනා කරන ඒ විතරක් නෙවෙයි තව ඉස්සර වෙච්ච දෙයක් කියන්නම් කියනවා. ඒ තමයි කියනවා ඉස්සර හරක් බලන කොල්ලු ටික හරක් ටික මේ වල් කන්ද දාලා ඉන්නකොට කොල්ලෝ දෙන්නෙක් තල් ගහක යවුවා. මේ උඹලා දෙන්න තල් ගහේ නැගලා තල් ගෙඩි කඩපියව කියලා. ඊට පස්සේ දැන් ඔන්න තල් ගෙඩි දැන් මේ අය තල් ගහ උඩට ගිහලා තල් අතු වල එල්ලිලා දැන් තල් ගෙඩි කඩනවා. කඩනකොට මේ තල් ගහේ සරවේ මෙහෙම ඉති උඩට යනවා. යනකොට අර යට හිටපු අය කෑ ගහලා කිව්වා මේ අන්න සර්පෙක් කියන උඹලා බේරි යන්නලා කියලා. ඉතින් අර උඩ හිටපු දෙන්නන්ගේ එක්කෙනෙකුට බය හිතුණා. එයා ගොඩාක් බය හිතිලා කිව්වා මාව බේර ගන්නලා කියලා. ඊට පස්සේ අර යට හිටපු කොල්ලෝ හතර දෙනෙක් හරි උඹලා අපි බේර ගන්නම් කියලා මේ ගෝණියක් වගේ එකක් පළලා ඒකේ හතර කොනෙන් හතර දෙනා හයියෙන් අල්ලාගෙන අර උඩ ඉන්න කාරිකව පැනපන් දැන් මේකට කියලා. මොන දැන් මෙයාලගේ කටෙන් ප්ලෑන් එක දුන්නානේ. අර තල්ක හිටුවේ කෙනා පැන්න අර ගෝණියට. පැන්න ගමන් එයා ආපු වේගෙත් එක්ක ගෝණිය පාත් වුණා. අර හතර දෙනා හතර පැත්තෙන් හයියෙන් අල්ලගෙන ඉන්නේ.
ඒ ගෝණේ ඒ හතර මුල් එකපාරම එක්කුණා. ඒ මැද පාත් වෙනකොට මේ පැත්තෙන් එක් වෙනවනේ. හතර දෙනාගේම ඔලු හතර එක වෙලාවේ හැප්පුණා. බිත්තර හතරක් හැප්පිලා චප්ප වුණා වගේ ඔලු හතර කුඩු වුණා. මොකක් නිසාද? කාට නිසා? එක්ක සර්පයා යන එක කරබාගෙන ඉන්නවා. එක්කෝ මේ කරන්න බැරි වැඩ නොකිය ඉන්නවා. එක්කෝ ඒ අනතුර තේරුම් ගන්නවා. ඊට පස්සේ තමයි මේ සර්පයා උඩට ගියේ. එක්කෝ සර්පයා පළවා හරින්න හෝ එහෙම නැත්නම් බය නැතුව ඉන්න හෝ මොකක් හරි වෙන පැත්තක් කරන්න ඕන. දැන් මෙතනදී මෙහෙමයි. ඊළඟට කරන විකල්පය මොකක්ද කියන කතාව නෙවෙයි. එතන උපමාවට කියන්නේ මේ හතර දිනාගේ ජීවිතේ නැති වුණේ ඔවුන්ම කියපු විකල්ප නිසා කියලා. ඒ ඔවුන්ම කිව්වේ මේකට පණින්න කියලා. ඒ නිසා අපේ ජීවිතේ අපිම දුන්න ප්ලෑන් වලින් අපිටම මේ හෙනුරා කඩාපාත් වෙච්ච අවස්ථා ඕන තරම් ඇති කියලා මේ ඔයාලම ජීවිතය දිහා අපසට හැරිලා බලන්න. ඒ නිසා මේ කට ඉස්සර කර ගැනීම ගැන තව තවත් හිතන්න ඕන කියන පණිවිඩය තමයි මේ ධර්ම දේශනාවෙන් අපි අද දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ දැන් ওই විස්තරෙත් කියලා තවත් කියනවා. ඒ විතරක් නෙවෙයි හරි තව ලස්සන කාරණාවක් මේ මිනිස්සුන්ට වෙන දේවල්. ඒ තමයි ඔන්න එළුව හොරකම් කරන මිනිස්සේ මේ හොරු ටිකක් දහවල් කාලේ එළුවේ කොරකම් කරගෙන ගිහිල්ලා ඒ එළුවගේ කට බැඳලා කැලේ මැද උණ පඳුරක ගැට ගහලා රෑ වැඩි නිසා ආපහු ගෙදර ආවා. ඊට දවල් ඇවිල්ලා සුරා බීලා එළුවත් මේ පුච්චගෙන කමු කියලා. එතකොට කට්ටිය ඔක්කොම සුරා මුට්ටි අරගෙන කැලේට ගියා. අමතකුණා පීය. ඉතින් බොනවා නම් බොන මනසට ඔක්කොම අමතක වෙනවනේ. ගෙවල් දොරවල් අමතක වෙනවා. අඹදරුව අමතක වෙනවා. වාහනේ අමතක වෙනවා. පර්ස් එකේ තියෙන සල්ලි ගාන අමතක වෙනවා. ගෙදර දොර අමතක වෙනවා. තමන්ගේ ගේ හොයාගන්න බැරුව යනවා. බොන මනුස්සයට ඉතින් අද කාලේත් ඒවා දිහා බලනකොට ඒ කාලේ පිහිය ගිනියන්න අමතකුණා කියන එක අරුමයක් නෙවෙයි. පිහිය ගිනියන්න අමතකුණා දැන් අර හොරුන්ට කැලේට. දැන් අර සුරා මුට්ටි ටික ඔක්කොම එක තැනක තියලා මේ දැන් එළුව කපන්න හදනකොට පිහිය නැහැ. එක එකක් ගෙනලා නැහැ. ඊට පස්සේ හොරු ටික කල්පනා කළා අපි එහෙනම් එළුව නිදහස් කරමු පිනක් නේ. අද කාලේ තියෙනවනේ බැරිම දැන පිනට දානවනේ. පිනක් නෙමෙයි කන නිදහස් කරමු කියලා එළුවගේ ලණුව කපලා මේ එළුව නිදහස් කළා. දැන් එළුව ඔක්කොම අහගෙන හිටියේ. එළුවට හරි සන්තෝෂයි. මරණයෙන් ගැලවිච්ච ගැන. එළුව උඩ දාගෙන වලිගි උස්සගෙන අර උණ පඳුර වටේ දුවනවා. උඩ පැන දුවනවා. එතකොට ඊට කලින් දවසේ උණ ගස් කපන්න ආපු මිනිස්සේ ඔය උණ පඳුරේ පිහියක් හංගලා ගිහිල්ලා අර උඩ පයින්කොට පිහිය වැදුනා කකුලට ටංගල රද්දයක් ආවා. ඊට පස්සේ අර හොරු ටික අන්නයකෝ පිහියක් කියලා අර පිහිය අරගෙන ඒලුවම කැපුවා එතන. වැඩි උඩ පනින්න ගිහිල්ලා සිද්ධ වෙච්ච දේ. වැඩි උඩ පනින්න ගිහිල්ලා සිද්ධ වෙච්ච දේ. කිව්වා තමන්ගේම විනාශේ තමන්ම වැඩිපුර උඩ පනින්න ගිහිල්ලා නසා ගන්න හැටි දැක්ක නේද කියලා. ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඒ කට නිසා කියලා කිව්වා. කට නිසා. ඒ නිසා අහිංසකව දැන් උදාහරණයකට මම කියන්න. මම මේ දන්නම කාරණාවක් කියන්නේ. ඒ තමයි අපි දන්න කෙනෙක් හිටියා මෙයා ඉඩමකට නඩු කිව්වා. මම හිතන විදිහට ඒ නඩුව අවුරුදු 30 ගාණක් විතර කියපු නඩුව. අවුරුදු 30 ගාණක් නඩුවක් කියලා. ඒ නඩුවට ගිය වියදමෙන් ඉඩමකට නඩුව කිව්වේ ඒ ඉඩම් 10ක් ගන්න පුළුවන්.
ඊට පස්සේ යාන්තම් අවුරුදු 30කට පස්සේ නඩුව දෙන්න. මෙයා සන්තෝෂේ වැඩි කමට අර දැන් නඩු කියව මිනිස්සේ ඉන්නවනේ අල්ලපු ගෙදර. ඒ ගෙදර මිදුලි රතින්න කරලා රතින්න දැම්මා. අර මිනිස්සයා කිපිලා පහවදා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් දැම්මා. ඒ නඩුව තවම යනවා. මොකක් නිසාද මේ? වැඩි උඩ පැනීම. ඔය වගේ සිද්ධි නැද්ද? ඉතින් ඒ නිසා මේ මානසික අහිංසක වීම ඊළඟට පමන දැනගෙන කතා කිරීම ප්‍රමාණයට කතා කිරීම පුරසාරන් දොඩන් නැති බව කොයිතරම් හොඳද? ඒක කොයිතරම් ආරක්ෂාව පිණිස පවතිනවද? ඊට පස්සේ මේ විස්තරිත කියලා තක්කාරි බ්‍රාහ්මණයා ආචාර්යවරයාට කියනවා ඒ විතරක් නෙවෙයි ආචාර්යනි මේ ඉස්සර තව වෙච්ච දෙයක් කියන්න. ඒ කියන්නේ සාමාන්‍ය නුවණැත්තා ඒ කෙනෙකුගේ වැරද්ද හොඳට පෙන්නලා දෙනවා. ඒක නුවණැති අයගේ ස්වභාවය. අවවාද කරන අද කාලේ මේ අහන්නම බැරි දෙන්නේ මේ ලෝකේ. මේ ලෝකේ කාගෙන් හරි ඇහුවොත් අහන්නම අකමැති දේවල් මොකක්ද කියලා. අහන්නම අකමැති දේ මොකක්ද කිව්වොත් මේ ලෝකේ 99%ක්ම අහන්න අකමැතිම දේ තමයි අවවාද. 99%ක් අකමැති අවවාද අහන්න. නමුත් නොනැත්තම් ඔහුගේ දෝෂය පෙන්නන. ඉන් තක්කාරි බ්‍රාහ්මණයා ආචාර්යවරයාට වැරදිච්ච තැන හොඳට පෙන්නනවා. දැන් මොකද මහු පුරোহিত බ්‍රාහ්මණයා බවට පත් කළා තියෙන්නේ. කිව්වා අතීතේ කියන ආචාර්යනි අතීතේ මේ කිඳුරු දෙන්නෙක් වැද්දෙක් කිඳුරු දෙන්නෙක් අල්ලගෙන රජුරවන්න බාර දීලා තෑගි භෝග ගත්තා. රජතුමනි මේ අය ලස්සනට ගායනා කරන්න පුළුවන් නටන්න පුළුවන් කියලා. හැබැයි මේ කිඳුරු නැටුවේ නැහැ ගායනා කළේ නැහැ. රජතුමා කිව්වා මේ වැද්දා අපිව රැවටුවා. හරි කරන්න දෙයක් මේ දෙන්නා මස් කරලා හෙට උදේ රාජභෝජනීයට පිළියෙල කරන්න කිව්වා. දැන් ඔන්න මරණීය දඬුවම් දුන්නා අර අය කතා කළේ නැති එකට. ඊට පස්සේ කිඳුරු කියන ඒ වෙලාවේ මරණ බයෙන් තැතිගෙන රජතුමනි අපි කතා කළේ නැත්තේ වැඩිපුර කතා කරන්න යෑමේදී මුසාව කියවෙනවා. ඒ නිසා අපි හරි බයයි කියනවා. අපි කියන වචනේ මුසාවක් කියවෙයි. කේලමක් කියවෙයි. හිස් වචනයක් කියවෙයි කියලා වචනෙන් පව් කරගන්න අපි හරි බයයි. ඒක කිඳුරන්ගේ ජීවිතවල තියෙන එකක් කියන්නේ. සමේ රාජ සභාවේ අපි කතා කළේ නැන්තේ අපේ වචනෙන් පාපයක් සිද්ධ වෙයි කියලා. ඊට පස්සේ රජතුමා කිව්වා හරි අන්න මෙයා කතා කළා. මෙයාව බේරන්න. ඊට පස්සේ අනිත් එක්කෙනෙහිට මරන්න කිව්වා. කිඳුරා කියනවා රජතුමනි අපි මෙච්චර කාලයක් එකට හිටියේ මායි මේ කිඳුරි. මෙයාට පිළිසරණ මම. මේ මිනිසුන්ට පිළිසරණ රජුරුව. රජුරුව තමයි මිනිස්සු රැකගන්නේ. ඒතකොට මෙයා මාව මරලා මෙයා විතරක් යවනකොට මෙයා ගිහිල්ලා දුකසේ තනියෙන් ඉඳී. මම ඔබ පිළිසරණ කරගන්නවා. ඒ කියන්නේ ඔබ මට පිහිට වෙන්න. රජතුමනි මාව මරන්න එපා කියලා. එයාත් කතා කරපු නිසා රජුරුව ඒ කිඳුරත් නිදහස් කළා. ආයෙ කැලේට මේ දෙන්න ගිහින් දැම්මා. තක්කාරි බ්‍රාහ්මණය කියනවා ආචාර්යනි ඒ කිඳුරෝ මරණය පැමිණෙන තුරු නිහඬව හිටියා කියනවා වචනේ ඉස්සර කරගන්න නැතුව වචනේ වැරදි කියලා. මරණය පැමිණි තැනත් පමණට කතා කළා ජීවිත ලාභෙත් ලැබුවා. ඉතින් මේ විදිහට විස්තර කරලා මේ කියනවා ඒ නිසා ප්‍රමාණයට කතා කිරීමක් ඊළඟට වැඩිපුර කතා බහ නොකිරීමක් ඊළඟට පුරසාරන් දොඩන් නැති බවක් වැඩි උඩ පනින්න නැති බවක් මිනිස්යාට බොහෝ යහපත පිණිස පවතින. ඉතින් මේ තක්කාරි බ්‍රාහ්මණයා
මේ ඉතින් තමන්ගේ ගුරුවරයාට කොහොමටත් ගෞරවයි. ධර්ම කරුණු පෙන්වලා දීලා ඒ වෙනකොටම තක්කාරි බ්‍රාහ්මණයා තමන්ගේ ශිෂ්‍ය පිරිසක් යවලා තිබ්බා යාගෙට ගොඩාක් බඩු ගේන්න. ඒතර ගොඩාක් දර ගින්දර පිණිස දර සහ තවත් ගොඩාක් දේවල් කරේ තියාගෙන බඩු මේ අරගෙන ආවා. එතකොට ඒ අරන් ආපු බඩු අතර මේ ගෙනල්ලා තිබ්බා රෙද්දකින් ඔතලා මැරිච්ච එළුවේ. මැරිච්ච එළුවා අර වලට දාලා ඒ ඔක්කොම වටින් වට කරලා තියෙන්නේ. තක්කාරි බ්‍රාහ්මණය රෙදි වලින් ඔතලා අර මේ ගෙනාවු බඩු අස්සේ තියලා මේ එළියට ගිහින් දාන්න තියෙනවා මේ අනවශ්‍ය දේවල් කියලා. මේ ශිෂ්‍යයෝ තමයි ඔක්කොම කළේ. මේ තක්කාරි බ්‍රාහ්මණයා ඈතකට ගිහින් දැම්ම ගිහිල්ලා මේ රටට එන්න නැතුව ජීවත් වෙන්න කියලා. මැරිච්ච එළුවාගේ ලේ වලින් සහ මස් වලින් මේ තැන්වල ඒ චාරිත්‍රයට වෙලාවට දාලා අර දොරටු හිටවලා මේ ප්‍රශ්නේ විසඳුණා. ප්‍රාණඝාතයක් කළේ නැහැ. වැඩි කතා කරන්න යෑම සහ කාට නිසා විනාශ වීම ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ ওই මේ ඒ කාලේ බමුණා වෙලා ඉපදිලා හිටියේ මේ කෝ කාලේ. අදත් බුදු කෙනෙක් ඉදිරියේ අග්‍ර ශ්‍රාවකයන් ඉදිරියේ කට වරද්දාගෙන පදුම කියන නිරේ ඉපදුනා මැරිලා ගිහිල්ලා. ඒ නිසා ඔබට මේ ධර්ම දේශනාව අහලවත් අපිට මේ සංසාරයෙන් හුරුම වෙච්ච ලොකු දුර්වලතාවයක් තමයි මේ කටවාචාලකම. කටවාචාලකම කියලා කියන්නේ ප්‍රමාණයට කතා කරන්න බැරි බව. මේක නිසා ගොඩාක් හානි වෙනවා. හානිය තමයි දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් කට නිසා වෙන තවත් විශාල හානියක් තමයි අපි මේ පුජ්‍යලිය වර්ණනා කරන්න යෑම. දැන් හොඳට බලන්න අපි කාලයකට කෙනෙක් හොඳයි කිය හිටියට පස්සේ ඒ වැඩි ඕනේ මේ රජයක්පත් වුණාට පස්සේ රබන් ගහලා කිරි උතුරවලා හැම තැනම චිත්‍ර ඇඳලා කිරිබත් කාලා සින්දු හදලා ලුකුවට පුරසාරමක් දොඩලා ගියාට පස්සේ පොඩි කාලෙකින් ආයේ මේ මිනිස්සුම අනිත් පැත්ත කැරකෙනවා. අර නිහඬව යමක් කරගෙන යන්නේ නැන්නේ. මිනිසෙකුට හොඳයි කිව්වොත් ඒ මිනිසයා කාලයක් යනකොට ඒ මිනිසයා ආපහු අපිවත් හිතන්නේ නැති චරිතයක් වෙනවා. ගහකට උනත් හොඳයි කියනකොට ගහේ අත්තක් හරි කඩාගෙන වැටෙනවා. එතකොට මොකද්ද මේ වෙන්නේ? ඒ වෙන දේ තමයි පින්වතුනි අපි යම්කිසි දෙයකට හොඳයි කියලා කියන මේ වචනයෙන් වෙන තව පැත්තක් මේ කියන්නේ. අපි යම් දෙයකට හොඳයි කියලා කියනකොට අර ගොඩාක් අයගේ අවධානය එක්කෙනෙක් කරා යනවා. ඒතර බොහෝ දෙනාගේ අවධානය එක්කෙනෙකුට එනවා. ඒකට අමනුෂ්‍ය ලෝකෙත් අවධානය එක්කෙනෙකුට එනවා. ඇයි හැම වෙලාවෙම මෙයා හොඳයි කියනවනේ. එතකොට ඒ අවධානය එක්කෙනෙකුට ආපු ගමන් ඒ කෙනාට ඒක අපහසුයි. ඊට පස්සේ යාගේ මොකද මේ ලෝකේ මිනිස්සු ගුණධර්ම දියුණු කරගන්න ගමන්මනේ මේ යහපත් දේවල් මේ සමාජයටත් දෙන්නේ. ඊට පස්සේ යාට බොහෝ අමාරු අපහසුතා එනවා. ඊට පස්සේ තමයි යාගේ ටික චරිතය වෙනස් වෙන්නේ. ඊළඟට තමයි මේ කෙනෙක් නිතර හොඳයි කියලා අපි කියන්නේ ඇස්වාකට වහ කියලා. නිතර මේ කෙනෙක් ගැන කතා කරනකොට අමනුෂ්‍ය ලෝකේනොත් එයාව චෙක් කරනවා. එයාව පරීක්ෂා කරනවා. එයා ගැන බලනවා. එතකොට අර අමනුෂ්‍ය බැල්ම නිතර අර කෙනාට වැටෙනවා. වැටුණාට පස්සේ ඒ කෙනාට ආපහර පරණ විදිහට මනස හොඳට හදාගෙන ඉන්න බෑ. මොකද ලොකු බලපෑමක් එයාට එන නිසා. ඒ නිසා තමයි ගොඩාක් කාලයක් ওই සාමාන්‍යයෙන් කාලයකට අපි හොඳයි කියන අය පස්සේ කාලේ වෙනස් වෙලා යන්නේ ඒ නිසා. දැන් මේ වැඩි ඕනේ මේ රජේවල් වලට පවා ඒකයි. මෙන්න සිංහල ජාතිය ගොඩ ගන්න හදන්නේ මෙහෙමයි කියලා හැම කෙනාගේම කටින් කියවෙනවනේ. කියවෙනකොට හෙල්ලෙන්න බැරි විදිහට වදිනවා. ඒ නිසා මේ කරුණු කාරණා ඔක්කොම එකතු කරලා ඔබ හිතට අදහසක් ගන්න.
ඒ තමයි කට ඉස්සර කරගන්න නැතුව ඉන්නේ. සහ වැඩි උඩ පනින්න නැතුව. මොන ජයග්‍රහණය ගත්තත් වැඩි උඩ පනින්න එපා. අනිවාර්යයෙන්ම කෙනෙක් ජය ගත්තොත් ඒ ජයගත්ත කෙනාට වෛරක්කාරයෙක් හැදෙනවාමයි. ජය ගැනීම කියන්නේ තව සතුරෙක් හැදෙනවා. මොකද පරාජයටපත් වුණ කෙනා සතුරෙක් වෙනවා. ඒ නිසා Tamanට අවුරුදු ගාණක් බලාපොරොත්තු වෙලා Taman ලැබූ ජයග්‍රහණයක් වුණත් ඒක අහිංසකව භුක්ති විඳින්න ඕන. මේ යුගයේ තරම්ම භයානකයි. දැන් මේ උදාහරණ බුද්ධ කාලේ මේ යුගයේ ඊටත් වඩා භයානකයි. ඊළඟට සමහර ළමයිට අපේ ළමයාට ඉගෙන ගන්න පුළුවන් මෙහෙමයි කියලා උඩ පනිනවා. කාලයක් යනකොට ආයෙ ළමයාට ඉගෙන ගන්න බැරුව යනවා. ඉතින් සමහර වෙලාවට අපි අහලා තියෙනවා සමහර අය හොඳට රසට කෑම බීම හදනවා. ඊට පස්සේ කාලයක් යනකොට ඒ කෑම බීම රස නැහැ. ඒ ඉතින් අරක පුරසාරමට දොඩවනවා. දොඩවලා ඊට පස්සේ ඔය ඇහෙනා මනස ප්‍රේතයොත් මේ කෑම පොඩ්ඩක් කාලා බලමුද රහ කියලා බලනවා. ඊට පස්සේ අර කෑම රහ නැතුව යනවා. ඒ නිසා අහිංසකව යමක් භුක්ති විඳින්න ඕනේ. ඊළඟ තමයි මහෞෂධ පඬිතුමත් ධර්මී ප්‍රකාශ කරලා තියෙන කාරණාව බුදුරජාණන් වහන්සේ ඉස්මතු කළා. ඒ තමයි තමන්ගේ අදහස මස්තක ප්‍රාප්ත වෙනකල් කිව යුතු නැහැ. මං දැන් මේක කරන්න යන්නේ කියලා කලින් කියන්න හොඳ නැහැ. ඒක හිතේ තියාගෙන ඒ අරමුණ කරා යන්න ඔහු වෙහෙස වෙන්න ඕන, මහන්සි වෙන්න ඕන. කලින් කියපු ගමන් ඉවරයි. උදාහරණයක් ගත්තොත් දැන් හිතන්නකො අපි දැන් පැවිදි වුණානේ. මට මතකයි අම්මාට පැවිදි වෙන්න විදිහට හිත හැදිච්ච දවසේ ධර්මයේ ඇහිච්ච දවසේ. ඉතින් අපි තරුණ ළමයි ගොඩාක් කොල්ලෝ ටික අපි ඉස්කෝලේ යන කාලේ එතකොට අපි කොල්ල ගොඩාක් එකතැන ඉඳින් තමයි අපි ওই බණ ඇහුවේ. අහනකොට ඒ බණ ටික අහලා වෙනකොට අපි ඔක්කොටම මහාන වෙන්න හිතුණා. ඒතර අපි ළඟ හිටපු ඔක්කොටම. ඉතින් අපි බණ ඉවර වෙච්ච ගමන් ගිහිල්ලා එක එක්කෙනා දැන් කියනවා මේක හරියන්නේ අපි මේවා දමලා ගහලා එන්න ඕන. මේ මහාන වෙන්න ඕන අප්පා වැඩක් නැහැ මේ කාම ලෝකේ. කියලා දැන් කොල්ල ඔක්කොම කතා වෙනවා. ඒතර මට තේරෙනවා එතන හිටපු 4-5 දෙනෙක්ම කියන්නේ මහාන වෙන්න ඕන කියලා. ඒතර මටත් හිතුණා මහාන වෙන්න ඕන කියලා. හැබැයි මම කිව්වේ නෑ. අර 4 දෙනාම දැන් කාම ලෝකේ ගිහි ජීවිතේ ගිහියෙක් විසින් විඳින දුක් අන්දරා විඳින්න තාම ඉන්නවා. ඊට මට මතකයි අපි පන්තියේ හිටියා මේ මට ওই දහම් පොත්පත් දෙන්න එහෙම උදව් කරපු මේ ගෑනු ළමයි. එතකොට එයා අපි ඒක ඉස්කෝලේ යද්දී එතකොට මට නිතර කියන එක තමයි මහාන වෙන්න ඕන. මේ හැම එකක්ම අතාරින්න ඕන කියලා. එතකොට මාත් ඒ වෙලාවෙත් මම නිහඬ වෙ හිටියා. දැන් අරයා තව ඒත් එයා ගිහි ජීවිතේට වැටුණා. ආයි මහාන අදහස නැති වුණා. හේතුව ඒක තමයි අපි මොනවා හරි යමක් මෙහෙම වෙන්න ඕන කියලා කිව්වොත් ඉවරයි. හොඳට අපිට ඒකට තියෙන උදාහරණ. ඒ වුණාට ප්‍රශ්නේ තමයි අපේ ඇස් පන අපිට මේවා පෙනුණා. අපි දමනය වෙන්නේ. ඒ නිසා සිහි නුවණ නැති තප්පරෙන් අපේ වචන ඉස්සර වෙනවා. යම් දෙයක් ඉෂ්ට වෙනතුරු ඔහු ගොඩාක් වචනේ ගැන පරිස්සම් වෙන්න ඕන. මොකද ගොඩාක් අමනුෂ්‍ය ලෝකේ ගොඩාක් අයට හිත එක්ක සම්බන්ධ වෙන්න ගොඩාක් අය තමහරු. ඒ අය අපේ ජීවිත තේරුම් ගන්න අපේ ජීවිතත් එක්ක එකතු වෙන්නේ වචනේ හරහා. ඉතින් ඒ නිසා මිනිසයන්ට අතීතයේ ඉඳලම ලොකු හානියක් වෙලා තියෙනවා. තමන්ගේ කට ඉස්සර කර ගැනීම. දැන් මම බැලුවා පංචශීලී ගත්තොත් එහෙම. පින්වතුනි පංචශීලී ගත්තොත් එහෙම ඒ පංචශීලයේ
ප්‍රාණඝාතේ කටින් සිද්ධ වෙනවා. ඒ කොහොමද? අහවලා මරාපන් කියලා කිව්වොත් ඒ කියන වචනෙන් මැරෙනවනේ අනිත් අය. ඒකට යාට ප්‍රාණඝාතේ සිද්ධ වෙනවා. හොරකම සිද්ධ වෙනවා කටින්. ඇයි අහවල් දේ හොරකම් කරපන් කියලා එයා වචනෙන් කියනවා. හොරකම වචනෙන් සිද්ධ වෙනවා. ඊට පස්සේ මොසාවාදයේ වචනේ සිද්ධ වෙනවා. පන්සිල් වලින් සිල්පද 3ක්ම වචනයෙන් කැඩෙනවා. ඊට අමතරව වචනෙන් සිද්ධ වෙන මූලිකම අකුසල් තියෙනවා. ඒ තමයි මේ බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම. ඒතර බොරු කීමේ පාපය දැන් බොරු කීමේ පාපයෙන් Taman කියන දේ අනිත් අය අහන්න නැතුව යනවා. දැන් වචන වැඩිපුර කියන්න ගියාට පස්සේ නිතර කටවහචාල වෙන්න ගියාට පස්සේ කාරණා 4කට වැටෙනවා. එකක් තමයි මේ බොරු කීම, එක්කෝ කේලම, එක්කෝ පරුෂ වචන, එක්කෝ හිස් වචන. ඉතින් අපි වැඩි ඕනේ දැන් ගමු හිස් වචන කියලා. හිස් වචන කියන්නේ ඔහේ වැඩ කරන නැති දේවල් ඔහේ කියව ඉන්නවා. දැන් ගත්තොත් එහෙම රැකියා ස්ථානයක කට්ටිය ඔක්කොම එකතු වුණොත් ඒ බොන අතරේ කතා කර ඉන්නවනේ. ඒ කතා කර ඉන්නකොට ගොඩාක් හිස් වචනනේ. කොල්ලෝ කෙල්ලෝ එකතු වුණාම කතා කර ඉන්නවා හිස් වචනනේ. ඊළඟ මිනිස්සු මල ගෙවල් මගුල් ගෙවල් වලට එකතු වුණාම හිස් වචනනේ. ඔබ දන්නවද හිස් වචනේ තියෙන විපාක? හිස් වචනේ තියෙන බලවත්ම විපාකයක් තමයි සංසාරේ ගමන් කරද්දී කුසල් දහම් වඩන්න බෑ. කුසල් දහම් වලින් වැටෙනවා. ඒ කියන්නේ සිල් රකින්න හදනවා සිල් රකින්න බෑ. සමාධිය වඩන්න හදනවා සමාධියෙන් වැටෙනවා. සමාධිය රකින්න මේ දිගට දියුණු කරන්න බෑ. ඊළඟ බණහඬ ආසයි බණහඬ පුරුදු කරන්න කියනකොට මොකක් හරි කරදරයක් අඩාපාත් වෙනවා ආයෙ බණහන්න බෑ. දානයක් දී ගන්න උත්සාහ කරනවා ආයෙ දී ගන්න බෑ. කරන කුසලය නැවත කරන්න බෑ. සහ කරන කුසලයෙන් Taman වැටෙනවා. වැඩි ඕනේ සමාදන් වූ සිල්පද දිගටම රැක ගන්න බැරුව සිල්පද නිතර කැඩෙනවා කියන එකම කොච්චර මිනිසෙකුට හානියක්ද? සිල්පද නිතර කැඩෙන්න බලපානවා කියන සසරේ හිස් වචන කතා කිරීම. දැක්කද වචනෙන් වෙච්ච දේවල්. ඊළඟට මේ නිරේ කොච්චර නිරිසත්තු ඉන්නවද වචනේ වැරදිලා නිරේ ඉපදුණු. പ്രേත ලෝකේ කොච්චර പ്രേතයන් ඉන්නවද කටේ පණුවෝ ඌරෝ වගේ හොටවල් තියෙන සර්පයන්ගේ වගේ හොටවල් තියෙන ඊළඟට කටෙන් පණුව වැක්කිරෙන ගන්ධසාර ගහන කොයිතරම් പ്രേතයෝ භූතයෝ ඉන්නවද කට නිසා පව් කරගත්ත අය. කේලම් කියලා පරුස වචන කියලා හිස් වචන කියලා අනිත් අය බින්දවලා. ඉතින් ඒ නිසා කට නිසා මිනිසෙක් වෙනසෙනවා වැඩි උඩ පැනලා මිනිසෙක් වෙනසෙනවා. ඉතින් ඒ නිසා ප්‍රමාණයට කතා කරන දෙයයි අවශ්‍ය දේ කතා කරන එකයි සහ යම් දෙයක් මුදුන්පත් වෙන තුරු එය කතා නොකර ඉඳීම සහ පුජ්‍යලයේගේ ගුණයක් අපිට වර්ණනා කරන්න පුළුවන්. ඒ කියන්නේ මෛත්‍රියෙන් ඉන්නවා බොහොම හොඳයි මෛත්‍රිය හොඳයි කියලා. එහෙම නැත්නම් පුජ්‍යලයේ කෝණාවට වැඩි අපි වර්ණනා කරන්න ගියාට පස්සේ ඒකත් එයාට හානිය පිණිස පවතින තැන් තියෙනවා. මොකද මේ බුද්ධ කාලේ නෙවෙයි. රහතන් වහන්සේලාගේ යුගයේ නෙවෙයි. ඊළඟට මේ මිනිස්සු ගුණයක ස්ථාවර පිහිටලා නෙවෙයි ඉන්නේ. කියන්නේ ගුණයක් පුරුදු කරන අතරේ තමයි මේ මිනිසෙට ප්‍රශංසා ලැබෙන්නේ. ඒතකොට මේ මිනිසයාගේ ගුණය ස්ථිර දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා හොඳට තේරුම් අරගෙන ජීවිතේට ගන්න ලොකු ආදර්ශයක් ඒ තමයි මම පමණට කතා කරන කෙනෙක් වෙනවා කියලා. සිහිනුවණින් කතා කරන කෙනෙක් වෙනවා කියලා. කටෙන් පව කරගන්නේ නැහැ කියලා. කට ඉස්සර කරගන්නේ නැහැ කියලා. නුවණින් යුක්ත වෙනවා කියලා මේ ආදර්ශය හොඳට හිතට ගන්න. ඒ නිසා අපි කාටත් වචනේ සංවර කරගන්න මේ පින් හේතු වාසනාම වේවා.